මාකට් එකේ 4 stars තියෙන organic farm එකකට මගේ farm එකේ මගේ free range ලා ඉන්නවා සහ organic farm එකකට තියෙන fruits මම හොලා කරනවා කට්ටියන්ම කියන්නේ ඕන වෙලාවක එන්න it's open for everybody හරිද හැබැයි දැන් මම අද කතා කරන්න ආවේ මම තමයි food waste management ගැන මම කියන්නේ අපේ food waste management එකට හොඳම දේ තමයි managing waste generated හරිද ඒ කියන්නේ ගෙදරින් generate වෙන එක ගෙදරම manage කරගන්න තරමට සෑහෙන ප්‍රමාණයක් අඩු වෙනවා මේකට අයිති වෙනවා ඉස්කෝල හරි ඊට පස්සේ ලොකු institutions හරි ඒ කියන්නේ මම දැන් මේ ඇදලා පෙන්නන්න යන එකට අවශ්‍ය වෙන්නේ බොහොම සුළු ඉඩ ප්‍රමාණයක් මේක මම අවුරුදු දැන් 16ක් විතර මම ගෙදර ප්‍රැක්ටිස් කරන දෙයක් මම මරින් ඉන්ජිනියරින් ඉඳන් මම නැවට යනවා එනවා ඒකින්ද ගෙදර නැහැ ගෙදර කට්ටියන්ට හරි ප්‍රශ්නයක් මේ ෆුඩ් වේස්ට් මැනේජ් කරගන්නේ කොහොමද කියලා මොකද ට්‍රක් එකේ එන්නේ නැහැ බ්ලොක්ස් දෙකක් විතර පල්ලෙහාන් ඉන්නේ අපි හරිද මහපාර යනවා අපි ඒකට එන්නේ නැහැ එතකොට මේකේ මේ ඩොමෙස්ටික් ලෙවල් එකේ මොකද කරන්න පුළුවන් කියලා හැමෝම දන්නවා ඇති අර ලීටර් 100 බ්ලූ ඩ්‍රම්ස් එන්නේ මේ ලිඩ් එකත් එක්ක අන්නේ ඩ්‍රම් එක අරගෙන මේ ඩ්‍රම් එක එහෙම තියෙන ඩ්‍රම් එක පියනකුත් තියනවාම මේකේ සාමාන්‍ය 4න් 1ක විතර අපි ෆ්ලැට් පිට් එක කියන එක දන්නවා ඇති මේ ඔය දොරවල් වල මේ අගුල ඊල කපන්න ගන්න ෆ්ලැට් පිට් එක අරගෙන අගලේ මෙන්න මේ 4න් පංගුවක් විතර මෙහෙම හිල් විද ගන්නවා වටේටම මේකේ අඩිය මේ කපලා තියෙන්නේ ඊට පස්සේ මේක අපි මේ ඩ්‍රම් එක භාගයක් විතර අපි පොළවේ වලලා ගන්නවා මොකද ළඟින්ම වලන්න නැති මීයෝ ඇවිල්ලා හාරනවා මේ හිල්ලස්සේ මීයෝ හාරනවා උණුනේ දාන්නේ මේකට yeah this is I took today morning just to show you this is my home right this is how it is right this are open කරලා දෙන්න අන්න මේ දින් අනිත් මේ තියෙන්නේ මේ හිල් මේ දැන් අපි කුණු දාගෙන යන එක තියෙන්නේ මේ වගේ ඩ්‍රම් දෙකක් මම ගෙදර පොළවේ යට වලලා තියෙනවා මේ වල කපලා වල තව චුට්ටක් නේ වැඩිපුර කපලා තියෙන්නේ ඊට වැඩි කරගන්න මේ දාන මේකට ඕනම දෙයක් දාන්න පුළුවන් උයපුවද kitchen scrap anything මේ ලීටර් 100 ඩ්‍රම් එක අපේ ගෙදර 5 දෙනෙක් ඉන්නවා තුන් වෙලම උයාගෙන කන පවුලක් හරිද කොහොම අඩුයි එළියෙන් කනවා එතකොට ඒ එකතු වෙන 5 දෙනෙක් ඉන්න පවුලක එකතු වෙන ඒවා මාස 6ක් මේක ඩ්‍රම් එකකට දාන්න පුළුවන් I can't say you the numbers in kilos and all but like in average we can use one drum 100 liter drum for 6 to 7 months right so how you do it you have two of them දෙකක් තියෙනවා මාස 7ක් මේක සාමාන්‍යයෙන් පිරෙන මට්ටමට දාගෙන එනවා දාගෙන යුවට පස්සේ මේක වහලා තියෙනවා මොකුත් කරන්නේ you don't have to do anything at all right so then you start with an other one so that will also take another 7 months by the time you go like 4 to 5 months this will become really good compost I guarantee you it become like dry black very nice compost right ඔයා මේකට උදැල්ලක් හරි මොකක් හරි දාලා මේක අයින් කරගන්න ගෙදර තියෙන පොල් ගහකට එහෙම නැත්නම් මුකුත්ම ගහක් නැත්නම් ලෝන් එකට හරි දාන්න හරි මේක තමයි මම දැන් මගේ බාප්පලා මගේ ඥාතීන් මගේ යාළුවෝ ගාව හැමෝගාම දැන් මේ ඩ්‍රම් එකක් මම හදලා දීලා තියෙනවා ටිකක් ටෙක්නිකල් නෝ-හව් එක තියෙන කෙනෙකුට එයාටම හදා ගන්න පුළුවන් ඩ්‍රිල් එකකුයි බිට් එකයි විතරයි වෙන්නේ මොකුත් ඕනේ නැහැ මේක කපා ගන්න මොකක්ද හැන් කපා ගන්න පුළුවන් ජිග්සෝ එකකින් හරි කාට හරි කිව්වොත් ඇවිල්ලා රුපියල් 1000 දුන්නොත් ඉන්න කවරයි මම කියන්නේ මේක very low tech this drum is around like below 2000 rupees the whole project will cost you like 3000 rupees හරි දැන් ඉස්කෝලේ එක අපි කියමුකෝ ළමයි 2000ක් ඉන්නවා නම් මේ වගේ ඩ්‍රම්ස් 20ක් හයි කරගත්තොත් මොකද ඉස්කෝලවල මේක කැතක් නැහැ වටේට මල් ගස්තියක් හිටෙවොත් පේන්නේත් නැහැ මේකෙන් 20ක් ඉස්කෝලේ එක හයි කරගත්තොත් අර එකතු වෙන කෑම වෙස් ඔක්කොම මේකට දාලා මොකද මොකුත් කරන්න දෙයක් නැහැ මේකේ මැස්සෝ නැහැ ගඳ නැහැ මොකද ලිඩ් එක සීල් වෙන්න වෙලා තියෙන්නේ අපේ කන්වෙන්ෂනල් අපේ තියෙන අපි කලින් වන් try කරලා බලලා තියෙනවා අපේ තියෙන ලොකුම ප්‍රොබ්ලම් එක තමයි වැස්ස කාලේට
garbage වලට වඩා පණුව බෝ වෙනවා. පණුව ටික ඔක්කොම එළියේ. එපා වෙනවා කම්පෝස්ට් කෙරිල්ලත් එක්ක. අනික රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. නයිට්‍රජන් to carbon ratio එක මැච් කරන්න ඕනේ ලෝකල් එටනේ. හරිද? ඕවා කවුද කරන්න පුළුවන්. මේ වගේ ලෝ ටෙක් එකකට ගියොත් මේ තියෙන්නේ මම වහලා තියලා තියෙන එක. හරිද? මේ අද උදේ. මේ තියෙන්නේ මේ විතර කටේ ඔක්කොම මේ හතු මේ සහ මේ මයිසිලියම් වගේ ඒවා හැදෙනවා. මේවා හැදිච්ච ගමන් මේක බොහොම ඉක්මනට කම්පෝස්ට් වෙනවා. ඕගැනික් ෆාමින් කරන කට්ටිය දන්නවා. හරිද? කොච්චර ඉක්මනට මේක කම්පෝස්ට් වෙනවද කියලා. ඒ කියන්නේ මේ වගේ මේකේ අනික අර්ත්වර්ම්ස් වෙනවා. අපේ රෙඩ් බ්‍රෙඩ් බස්ලා වගේ ඇෆ්‍රිකන් නයිට් ක්‍රෝලර්ස්ලා වගේ අණු වෙනවා මේකට. එයාලගේ තියෙන එන්සයිම්ස් වලින් ඒවා අපි වගා කරනවානේ. ඒවා අපි කම්පෝස්ට් කරලා අහලා ඇති. හරිද? මේක මාස 3ක් 4ක් වහලා තිබ්බ ගමන් මේක සම්පූර්ණයෙන්ම ඉවරයි. ඒකින්ද මම මෙතෙන් ආවේ මේ මිනිස්සුන්ට කිව්වේ මේ වගේ ලෝ ටෙක් දේවල් චුට්ටක් හරි පර්චස් 10ක හරි ඉඩමක් තියෙන කෙනෙක්ට පර්ච් එකක් ඉතුරුලා තියෙනවා නම් තමන්ගේ ගාඩන් එකේ මේක ලස්සනට හදා ගන්න පුළුවන්. මේකේ බිස්නස් ඔපචුනිටිස් දෙකක් තියෙනවා. ලෝ ඉන්කම් කියන කට්ටියන්ට අපිට පුළුවන් නම් මේ ඩ්‍රම්ස් ටිකක් අරගෙන මේක මේම ඩ්‍රම් එක ඩිසයින් එක දීලා හදා ගන්න. මේකේ තියෙන චූටි ප්‍රශ්නයක් තියෙනවා. අර වහලා තියෙන කාර්ය මේ මෙතනට වතුර එකතු වෙනවා. ඒකට මම මොකද කරේ? මෙතෙන් තහඩුවක් පිවට් කරලා දැම්මා. අර වතුර එකතු වෙනවනේ. ඊට පස්සේ ඩෙන්ගු වැදිලා ආයෙ ලෙඩක් වෙනවනේ. ඒකින්ද මෙතෙන් තහඩු කෑල්ලක් කපලා වටේට රිවර්ට් එකක් දාලා තියෙන්නේ. වතුර එකතු වෙන්නේ නැහැ. එතෙන් ලී වලින් පොඩි හැන්ඩල් එකක් දාලා තියෙනවා. මම කියන්නේ මේ වගේ දෙයක් ඉන්ට්‍රොඩියුස් කරලා බලන්න අපේ ස්කූල්ස් වලට other institutions වලට so they can manage their food waste and kitchen spend. හරි. මේක තමයි low tech එක. හරිද? මට තව විනාඩි 5ක් දෙන්න මගේ යාළුවා ඉන්නවා. He is specialized in black soldier flies. How you grow? You can municipal level again, tons and tons when you have garbage, food waste, right? So this will be not sufficient. So he will explain you how this black soldier fly thing works. Thank you.